right. දැන් ඔයා අගේ කරන දේශපාලඥයා නේ? ද politician Who will admire? whom you appreciate or admire. Okay. The politician whom you appreciate. ගොඩක් දූෂණ කරලා තියෙනවා මේ සමාජෙට. Hmm? Has been, Yes. මොකක්ද ඉන්නේ? has been, has been and නෑ මේ politician කරලා තියෙන්නේ. කරලා තියෙනවා. දැන් verb එකක් එන්නේ. එතකොට been එන්නේ මම ඒක පැහැදිලි කරන්නත් එක තමයි මේකත් ගත්තේ මෙතන මේ verb done, එකක්. Has has done. done, Has done many corruptions. For this society. The politician whom you appreciate has done many corruptions for this society. දැන් මෙතන has done නාම. ඇයි මේක present perfect එකක් active tense එකක්. has එකෙන් පස්සේ done කියන verb එක ආවේ. politician තමයි විස්තර කරන්නේ. subject එක කවුද? politician. අතන මොකක්ද උනේ? එතන has වලින් පස්සේ adjective එකක් තියෙනකොට නිකන් තියන්න බෑ been එකක් දාන්න වෙනවා. ඒක adjective නිසා. verb එකක් නෙවෙයිනේ. ඒ නිසා. Okay? ඔයයි මම ආශ්‍රය කරන්න කැමති නැති මිනිසයා කියලා කිව්වොත් සරල වාක්‍යයක්. ඔයයි මම ආශ්‍රය කරන්න කැමති නැති මිනිසයා. you are, ඔයයි මම ආශ්‍රය කරන්න කැමති නැති මිනිසයා. you are the man who Yes, you are the man. එයා විස්තර කරන්න whom කියනවා. මොන මිනිසයාද? මම ආශ්‍රය කරන්න කැමති නැති. එහෙනම් I whom don't like. I yes don't like to associate. You're the man whom I don't like to associate. Okay? Yes, sir. Next one. අර ඉන්නේ මම අවුරුදු 5ක තිස්සේ ඉඳන් රැක බලා ගන්න ලෙඩා. අර Again, sir. ඉන්නේ මම අවුරුදු 5ක තිස්සේ රැක බලා ගනිමින් ඉන්න ලෙඩා රෝගියා. The person, the Hmm? patient, the patient මොකද? who That is the that is the person
That is the patient. Yeah. Whom. Whom. Whom I look after. නෑ එතන කල්පනා කරන්න ඕනේ. නෑ හරිද පහක I have been ආ. look taking look after නේ taking care of. Yes. Whom I have been Have been looking after. looking after, taking care of කරන්න පුළුවන්. Looking For 5 years. after for 5 years. ඒක present perfect continuous නේ. අවුරුදු 5ක ඉඳන්. කාට හරි පෙන්නලා කියනවා. That is the patient whom I have been looking after for 5 years. How many examples were given? 9. 9. This may be the last one then. Okay. Ah, දොර විවෘත කරලා තිබුණ දොර විවෘත කරලා තිබුණ ඉන්න වෙනස් කරමු. ඉන්න narrative එක. ඔවුනුයි ඔවුනුයි කියලා ලියන්න. ඔවුනුයි නිලධාරීන් මේ රාජකාරිය කළ නොහැකි. ඔවුනුයි නිලධාරීන් නෑ මේ රාජකාරිය එක ලියන්න. ඔවුනුයි නිලධාරීන් විතරක් ලියන්න. ඔවුනුයි නිලධාරීන් අපි අනුමත කරන්නේ නැති. එහෙම ලියන්න. එතකොට තමයි හෝම් එක දාන්න පුළුවන්. ඔවුනුයි නිලධාරීන් අපි අනුමත කරන්නේ නැති. How do you say? They are officers. They are the officers. They are the officers Whom we whom we won't whom we accept. don't whom Whom we we don't don't accept. පිළිගන්නේ නැත්නම් නේ. නැත්නම් අනුමත කරන්න. ඔව් අනුමත කරන්නේ නැත්නම් approve approve. recommend නිර්දේශ කරන්නේ නැහැ වගේ නවනාට ඕන recommend කියලා කියන්නත් පුළුවන්. හරි. දැන් ලියුවනේ. approve නම් APPROV නේ approve. right එතකොට මෙතනදි වෙන්නේ අර කෙනාව විස්තර කරනවා ඒ කෙනා කාගේ හරි ක්‍රියාවක් නිසා ඔබ්ජෙක්ට් එකක් බවට පත් වෙනවා. හැබැයි පුද්ගලයෙක්. එහෙනම් පර්සනල් ඔබ්ජෙක්ට් එකක් ගැන ඩිස්ක්‍රයිබ් කරන්න තමයි whom දාන්නේ. සිංහලෙන් කිව්වා පුද්ගල කර්මයක්. ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම අර පර්සනල් ඔබ්ජෙක්ට් කියන එක.
ඒ කියන්නේ කාගේ හරි ක්‍රියාවකට ලක්වන කෙනෙක්. දැන් උතනදී අවසාන වශයෙන් විනාඩි දෙක තුනකින් කියලා නවත්තන්නම්. මේ whom එකයි who එකයි පැටලෙනවන්නේ නැත්තම්. මෙන්න ඒක අවසානයේ චුට්ටක් කියලා අපි නවත්තමු. ඊළඟ දවසට ඊටු ටික තියලා. දැන් who එක දාන්නේ පුද්ගලයා විස්තර කරන්න. whom එක දාන්නේ පුද්ගල කර්මය විස්තර කරන්න. දැන් ඒක එක්සැම්පල් එකකින් ඔයාලට මතක තියාගන්න පුළුවන් ඒක. හරිද? දැන් අපි කිව්වොත් එහෙම දැන් this is the man who works here. Who uh, calls me. හරිද? මේකේ මොකද වෙන්නේ? මේකේ සිංහල මොකක්ද තේරුම? මේ ඉන්නේ මට කතා කරන මිනිහා. හරිද? එතකොට මොන මිනිහද? මට කතා කරන මිනිහා. එතකොට එතනදී මිනිහා කියන එක උක්ත වෙනව නේද? සබ්ජෙක්ට් වෙනව නේද? මොන මිනිහද? මට කතා කරන මිනිහා. එයා සබ්ජෙක්ට් වෙනවා. ඒ සබ්ජෙක්ට් කෙනෙක් විතර හැසිරෙන වෙලාවේ තමයි who දාන්නේ. දැන් මේ බලන්න මේක. This is the man whom I call. දැන් ඒකේ තේරුම මොකද්ද? මේ ඉන්නේ මම කතා කරපම. මම කතා කරන මිනිහා. එතකොට මගේ එතනදී මෑන් කොහොමද මගේ කතා කිරීමට ලක් වෙනවා. එතකොට එයා ඔබ්ජෙක්ට්. එහෙනම් කාගේ හරි ක්‍රියාවට ලක්වන කෙනෙක් ගැන විස්තර කරන්න තමයි whom දාන්නේ. හරි? who දාන්නේ සබ්ජෙක්ට් වෙන කෙනාව විස්තර කරන්න. අපි ඒක ලියාගෙනක් තියෙනවා who දාන්නේ පුද්ගලයා පිළිබඳ විස්තර කරන්න. whom දාන්නේ පුද්ගල කර්මය පිළිබඳ තවදුරටත් විස්තර කරන්න කියලා. දැන් මේ දෙකෙන් තේරෙනවද? මේ ඉන්නේ මට කතා කරන මිනිහා. This is the man who calls me. This is the man whom I call කිව්වොත් මේ ඉන්නේ මම කතා කරන පුද්ගලයා. දැන් අපි තව එකක් ලිව්වොත් that is the girl uh, who loves me. ඒක තේරුම? මේ වර්ෂ ඉන්නේ මම මට ආදරය අර ඉන්නේ මට ආදරය කරන ගැහැණු ආදරය ළමයා. කරනවා. ඒතර කවුද ක්‍රියාව කරන්නේ? ගැහැණු ළමයා. හ්ම්. ක්‍රියාව කරන කෙනානේ සබ්ජෙක්ට්. තේරුණාද? එතකොට සබ්ජෙක්ට් ගැන විස්තර කරනවා නම් who දානවා. දැන් මේම ලියපුවාම that is the girl Oh my love. that's the girl whom I love. I love. දැන් මොකක්ද තේරුම? අර එන්නේ මම ආදරය කරන ගෑනලා. ඔව් අර ඉන්නේ මම ආදරය කරන ගැන. එතකොට අර ඉන්නේ මම ආදරය කරන ගැන ළමයා කියපන් මගේ ආදරය කිරීමට ගැහණු ළමයා ලක් වෙලා තියෙන්නේ. ලක්ුණ කෙනා ගැන කියද්දි whom වෙන්නේ. ඉතින් ඕක පැටලෙනවට ඕක ලියා ගන්න. ඕක ලියලා නිදා ගන්න ඈ. එතකොට ටිකක් අමතක වෙන්නේ නැත්තම් නිින්දෙන් ඇහැරලා අද මොකක්ද මේ කිව්වේ කියලා නිකන් පැටලෙනවා. හරි? ටිකක් වෙලා ගියාට පස්සේ ඌ එකයි හෝම් එකයි පැටලෙනවා මේක. ඒක common matter එකක්. Right? I remember when I had been teaching for the students when I was in Sri Lanka. Most of the time they confused. While I was teaching, they understood, but later, the other day, they came with a complaint. A complaint. Sorry, I couldn't get it. That was the answer. So normally, to realize, you have to refer this again and again. Then you'll be okay. Get a point to remember. To remember. මේ point එක ගන්න මේ දෙක බේර ගන්න. Whoද whomද.
ඉතින් ওই දෙක ලියාන ඔයාම සිංහල තේරුමත් ලියා ගන්න. ඔයාම වැඩේ කරගත්තම ඒක ටිකක් මතක හිටියේ තේරුම් අරගෙනම. හරිද? ලියාගත්තද? Yes, sir. හ්ම්. අනිත් දවසේ සිංහල තේරුම කියන්නේ නම් ওই දෙක ඇවිල්ලා. හරි? හරි. එහෙනම් අපි මෙතනින් නවත්තමු. අපි මේක 10 කෝවට පටන් ගන්නෙ ක්ලාස් එක. පොඩ්ඩක් අර අනුරාධි මැසේජ් කරපු නිසා අනුරාධි හිතුවත් දන්නේ නැද්ද? ඔයාගේ ක්ලාස් එක කරනවා කියලා මම මේක දැම්මා. මොකද සැටර්ඩේ ක්ලාස් කරන්න බැරි වෙයි කියලා මේගොල්ලෝ අඟහරුවාදා දවසේ කියපුවා. අනුරාධි මේ